ඔන්න යාළුවනේ ඔයාලට පෙන්වන්නට විශේෂ දෙයක් තියෙනවා. මේ තමයි රජයෙන් ඉදි කරලා තියෙන කරන්ටට. ඉතින් මේ කරන්ටට කඩාගෙන ඊයේ අලියා ඇතුළට ආවා. මේ මම හිටියේ මෙන්න මේ මගේ අට්ටහලේ. ඉතින් හරියටම රෑ 12ට විතර තමයි ආවේ. මේ තියෙන්නේ මේ එහා පැත්තේ අයියලාගේ වගාව. ඒ වගාව මැදින් තමයි ඇවිල්ලා තින්නේ. මෙතන අඩි තියෙනවා. මෙහෙම ඇවිල්ලා මෙතන මෙයා එකපාරටම වැට කැඩුවා. වැට කඩලා මෙන්න මෙහෙම ඇතුල් වුණා. ඇතුල්ලා මේ වගාව ඇතුළට පොඩ්ඩක් ආවා. මොනවා පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා මේ ඇතුළටම ගියා. ඇතුළට ගිහිල්ලා එකපාරට කෑ ගහනකොට අනිත් පැත්තට හැරිලා ආවා තියෙන්නේ. ඒ පොඩි කරපුවා තියෙන කණ්ඩ බැරි වුණා. නමුත් ගස්ටියක් පොඩි කරා. පොඩි කරලා අනිත් අතට ආයෙ ඇවිල්ලා එහෙම මේ පැත්තට ගියා. මම ඔයාලට පෙන්නන්නම් වගාව පොඩි කරලා තියෙනවා. මේ තියෙන්නේ ඇතුලේ පොඩි කරලා තියෙනවා. ඒ වුණත් ගොඩ වෙලාවක් යන රැඳෙන්න බැරුණා. විනාඩි 2ක් 3ක් ඇතුළත ආයිපහු හැරිලා ගියා. කෑ ගහුවට පස්සේ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙන කම්බිය පාරටම පෙරලා මෙතනින් ඇවිල්ලා මෙන්න මේ පැත්තෙන් ආයේ කම්බියට උඩින් මේ පැත්තෙන් ගියා. නාගිපු පාර මේ පේනවනේ. මෙතන යාගේ අඩි. මෙතනින් තමයි මම ගිහින් තියෙන පාර. ඔන්න ඉතින් ওই විදිහට තමයි යාළුවනේ කරදර තියෙන හැමදාම රැයට ඉතින් ඇහැරලා ඉන්න ඕනේ. දවල්ට ඉතින් තියෙන වැඩක් කරගන්නවා. රැයට ඇහැරලා ඉන්න ඕනේ. මම තමයි ජීවිතේ. මෙන්න වගාව අට්ටහලේ. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.